ආයුබෝවන් හැමෝටම දුවේ පුතේ දැන් අවසාන වාරේ විභාගය ඔයගලන්ට ළඟ හින්දා තමයි මම මේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්නේ. ඔයගලන්ට පහසුවෙන් මතක තියාගන්න පුළුවන් ප්‍රශ්න පහක් අපි ඉස්සෙල්ලා කතා කරමු අටවසර විද්‍යාව. මම මේ ප්‍රශ්න ටික ගන්නේ දකුණු පළාත් ප්‍රශ්න පත්‍රයකින්. මේක ඔයගොල්ලෝ මතක තියාගන්න මොන ප්‍රශ්නයක් තමයි මිනිස් සිරුරේ විශාලතම අවයවය. මිනිස් සිරුරේ විශාලතම අවයවය වෙන්නේ සම. ඒ කියන්නේ ඒක අභ්‍යන්තරේ අවයවයක් විදිහට ගත්තොත් නම් අක්මාව තමයි විශාලම අවයවය වෙන්නේ. හැබැයි මේ උත්තර හතරේ තියෙන්නේ අක්මාව, සම, හෘදය, වකුගඩුව. එතකොට සම තමයි අපිට උත්තරේ විදිහට ගන්න ඕනේ. ඊළඟට දෙවැනි ප්‍රශ්න විදිහට මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ ශාක පත්‍රවල ප්‍රධානම කාර්ය වන්නේ කුමක්ද කියලා. එතකොට ඕගොල්ලන් ඒ ක්‍රියාපදයට තමයි උත්තරේ හොයන්න ඕනේ. ප්‍රධානම කාර්ය තමයි අහලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන ඕගලන්ට සැක හිතෙන උත්තර දෙකක් තියෙනවා. නවශාක බෝ කිරීම, වායු හුවමාරු සිදු කිරීමයි, ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීමයි. එතකොට මේකේ ක්‍රියාපදයේ වෙන්න ප්‍රධානම කාර්ය නිසා අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම කියන උත්තරේ. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා ආකන්දීය මුල් සහිත ශාකයක් වන්නේ. එතකොට උත්තර හතර දීලා තියෙන්නේ බුලත්, කැරට්, නුග, ඕකීඩ් කියන එක. ආකන්දීය කියලා කියන්නේ ඒක පසයට පිහිටන්න ඕනේ. එතකොට ඒ ආකන්දිය කියන උත්තරේ මේ ප්‍රදය ඔයගලන්ට මතක තියාගන්න ඕනේ. පොළව යට පිහිටන්න ඕනේ. මුල් වර්ගයක් වෙන්න ඕනේ. එතකොට මේ උත්තර හතරෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ කැරට් කියන උත්තරේ. ඊළඟට අහනවා රූපාන්තරණයේදී ශිශු අවධියක් දැක ගන්න පුළුවන් ජීවියෙක් වන්නේ කියලා. ඔයගොල්ලෝ ජීවන චක්‍ර පාඩම මේ වෙනකොට කරලා තියෙනවා. සම්පූර්ණ රූපාන්තරණයක් සහිත ජීවන චක්‍රය ඇඳලා තියෙනවා. අසම්පූර්ණ රූපාන්තරණයක් තියෙන සතුන්ගේ ජීවන චක්‍රය ඇඳලා තියෙනවා. ඒ අනුව ශිශුවෙක් හිටියේ ඔයගලන්ට හොඳට මතක තියෙන්න ඕනේ. ගෙදර නිතර දැක ගන්න පුළුවන්. කවුද කියලා මතකයි? කැරපොතු පැටව් නේද? අපි ශිශුවා කියලා හඳුනගෙන හැඳින්නුවේ. එහෙනම් මේ උත්තර හතරෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ කැරපොත්තා කියන උත්තරය. ඊළඟට තව ප්‍රශ්නයක් බලමු. පෘථිවි භ්‍රමණය හා පෘථිවි අක්ෂය පෘථිවි කක්ෂයට ආනතව පිහිටීම නිසා ඇතිවන සංසිද්ධියක් කුමක්ද කියලා අහනවා. ඔයගලන්ට මතක ඇති ඔයගලන්ගේ අච්චු පොතේත් මේ රූප සටහනක් ඉතා පැහැදිලිව සටහන් කරලා තියෙනවා. පෘථිවි පරිභ්‍රමණය, පෘථිවි අක්ෂය, පෘථිවි කක්ෂයට ආනතව පිහිටීම නිසා ඇතිවන සංසිද්ධිය වෙන්නේ මේ උත්තර හතරෙන්. මේකේ තියෙනවා චන්ද්‍රකලා ඇතිවීම, සූර්යග්‍රහණ ඇතිවීම, ඍතු විපර්යාස ඇතිවීම, චන්ද්‍රග්‍රහණ ඇතිවීම. උත්තර දෙකක් ඔයගලන්ට කොහොමත්ම බැහැර කරන්න පුළුවන්. සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ. ඊළඟට චන්ද්‍රකලත් මතක් වෙන්න ඕනේ කොහොමද ඇති වෙන්නේ කියලා. ඒ අනුව උත්තරේ වෙන්නේ ඍතු විපර්යාස ඇතිවීම. තව ප්‍රශ්නයක් අපි කතා කරමු. තව ප්‍රශ්නයක්. මෙහෙම කතා කරන්න පුළුවන් ප්‍රශ්න අනික් ඒවා අපිට රූප සටහන් ආදියෙන් තමයි 2024 සහ 2025 අවසාන වාර දකුණු පළාත් ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්න තියෙන එච්චරයි. ඔය ප්‍රශ්න කීපෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න පුළුවන් ප්‍රශ්න ටික හොඳට මතක තියාගන්න. අපි ඒ වගේ කතා කරන්න පුළුවන් තවත් ප්‍රශ්න පත්‍රයක් වෙන දවසක ආයිත් කතා කරමු. එතකොට ඕගලන්ට අවසාන වාර විභාගය වඩාත් පහසු වෙනවා. හැමෝටම සුබ දවසක්.